Right. Good morning හැමෝටම මාව ඇහෙනවද? මම හිතන්නේ මාව ඇහෙනවා ඇති. මාව ඇහෙනවද නැද්ද? පොඩි hand raise එකක් දාලා කියන්න මාව ඇහෙනවද නැද්ද කියලා. ඉතින් FIT Foundation in Information Technology නැත්නම් Infotech ආයතනයට ඇවිලින් හැම කෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දවසේදී. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනය හා සම්බන්ධ Infotech ආයතනයේ Foundation in Information Technology නැත්නම් FIT කියන පාඨමාලාව සඳහා තමයි අද ඔයාලා මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද මේ විදිහට ඇවිල්ලා ඉන්නේ මොකක්ද මේ FIT කියලා කියන්නේ කියලා ඔයාලා දැනගන්න. ඉතින් අපි මුලින්ම කියන්න ඕනේ FIT කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 ICT certification program එක. ඉතින් මේක කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඉතාමත්ම ඉහළ තත්ත්වයකින් යුක්තව ඉහළ ක්වොලිටි එකකින් යුක්තව තියෙන සර්ටිෆිකේෂන් කෝස් එකක්. ඉතින් මේ කෝස් එක ගැන තමයි අද අපි ඔයාලට මේ විදිහට දැනුවත් කිරීම කරන්න සූදානම් වෙන්නේ. එතකොට මොකක්ද FIT කියලා කියන්නේ? FIT කියලා කියන්නේ Foundation in Information Technology. මේක ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලය ඔයාලා දන්නවා ලංකාවේ තියෙන grade 1 යුනිවර්සිටි එකක්. එතකොට කොළඹ යුනිවර්සිටි එකේ නැත්නම් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා BIT කියන පරිගණක උපාධි පාඨමාලාව. එතකොට FIT Foundation in Information Technology කියලා කියන්නේ මේ BIT degree program එක කරන්න ඔයාට තියෙන මූලිකම සුදුසුකම බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කැම්පස් එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න, උපාධියක් කරන්න අපි අවම A level පාස් වෙන්න ඕනේ. සහ කොළඹ යුනිවර්සිටි එකට නැත්නම් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න නම් ලංකාවේ A level exam එකෙන් high rank එකක් ඔයා ගන්න ඕනේ. මොකද ඒකට ලේසියෙන් එන්න බෑ. හැබැයි මේ FIT කෝස් එක හරහා ඔයාට පුළුවන්කම තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධි පාඨමාලාවට අවශ්‍ය මූලික සුදුසුකම සපුරා ගන්න. එතකොට ඔයා සාමාන්‍ය පෙළ කරන කෙනෙක් වුණත් ඉස්කෝලේ යන කෙනෙක් වුණත් ඔයා FIT කෝස් එක කරනකොට ඔයා නිකම්ම සුදුසෙක් බවට පත් වෙනවා BIT ඩිග්‍රී එක කරන්න. එතකොට අපි දන්න ඕනම එකක quality level එකක් තියෙනවා. ඒ quality level එක විශේෂයෙන් වෘත්තීය මට්ටමින් බැලුවට පස්සේ අපි ලංකාවේ quality level එක මනිනවා NVQ level 4 කියන quality එක. ඒක තමයි සාමාන්‍ය කෙනෙකුට වෘත්තීය මට්ටමේ සුදුසුකම් තියෙනවා කියලා කියන සහතිකය. හැබැයි ඔයාලට මේ FIT කෝස් එක හරහා NVQ level 4 එක හා සමානවම ඒ හා සමාන ජාතික සහ ඒ කියන්නේ දේශීය සහ ජාත්‍යන්තර වටිනාකමක් තියෙන SLQF level 2 කියන සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. මේක හම්බ වෙන තැන තමයි වඩාත් විශේෂ වෙන්නේ. ඔයාලට SLQF level 2 කියන සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ UGC එකෙන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. අන්න ඒක නිසා SLQF level 2 කියන සර්ටිෆිකේට් එක ආගේ ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන දෙයක් වෙනවා. ඉතින් මේක NVQ level 4 හා සමානයි. ඒ නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සෑහෙන වටිනාකමක් තියෙන සහතිකයක් තමයි FIT කෝස් එක හරහා ඔයාලට හම්බ වෙන්නේ. එතකොට කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්? මම ඔයාලට කලින් කිව්වා කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධිය කරන්න නම් අනිවාර්යෙන් උසස් පෙළ ලියලා කැම්පස් එකට එන්න ඕනේ. හැබැයි FIT කෝස් එක කරන කෙනෙකුට තියෙන මූලිකම සුදුසුකම වෙනවා BIT කෝස් එකට එන්න මේ FIT කෝස් එක. එතකොට මේක කරන්න පුළුවන්. ඔයා තාමත් ඉස්කෝලේ යන ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේක කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද මේක මූලික සහතික පත්‍ර පාඨමාලාවක්. එතකොට මේකෙන් තමයි සුදුසුකම හැදෙන්න පටන් ගන්න. ඊට පස්සේදී ඔයා මේ වෙනකොට සාමාන්‍ය පෙළ ලියලා ඉවර කෙනෙක් නම් මම හිතන්නේ මෙතන වැඩිපුරම පිරිසක් ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලියපු අය. එතකොට සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර කෙනෙක් නම් එහෙම නැත්නම්
ඔයා උසස් පෙළ විභාගයේ ලියලා ඉවර කෙනෙක් නම් සමහරක් විට උසස් පෙළ විභාගයෙන් ඔයාට විශ්වවිද්‍යාලයකට යන්න තරම් ලකුණු නැති වෙන්න පුළුවන්. හැබැයි FIT කෝස් එක හරහා ඔයාට පරිගණක තාක්ෂණික නැත්තම් මේ පරිගණක විෂයපතය තුල ඉස්සරහට යන්න හොඳ අඩිතාලමක් ෆවුන්ඩේෂන් එකක් වෙනවා FIT කෝස් එක. ඒ වගේම ඔයා උපාධිධාරියෙක් වුණත් දැන් ඉස්සරහට එන ලෝකයක් එක්ක ගැටෙන්න ඔයාට FIT කෝස් එක කරලා තාක්ෂණික ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒ වගේම ජොබ් එකක් හොයන කෙනෙක් නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් මොකද අද වර්තමානයේදී ගොඩක් වෙලාවට අපි ජොබ් එකක් කරද්දී Excel වගේ දේවල් අවශ්‍ය වෙනවා. ග්‍රැෆික් වගේ දේවල් අවශ්‍ය වෙනවා. එතකොට IT සම්බන්ධයෙන් පොඩි හරි දෙයක් අපිට අපේ ජොබ් එකේ උසස් වීමක් ගන්න අපිට අවශ්‍ය වෙනවා. අන්න එතනදී ජොබ් එකක් කරන කෙනෙකුට මේක වැදගත්. ඒ වගේම විශේෂම දේ FIT කෝස් එක කරන්න කිසිම වයස් සීමාවක් නැහැ. කිසිම අමතර සුදුසුකමක් අවශ්‍ය නැහැ. එකම සුදුසුකම ඔයාට මේ කෝස් එක කරන්න තියෙන අවශ්‍යතාවය පමණයි. එතකොට FIT කෝස් එක කළාට පස්සේදී ඔයාට මොන වගේ තැන් වලට යන්න පුළුවන්ද? මේ ස්ලයිඩ් එක බැලුවට පස්සේ ඔයාට පැති ගානක් පේනවා. එකක් තියෙනවා FIT ඒක කෙලින්ම ඩවුන් ඇරෝ එකක් ගිහිලා තියෙනවා BIT එකට. එතකොට FIT කියලා කියන්නේ Foundation in Information Technology. ඒක තමයි ඔයාගේ ස්ටාර්ට් එක. ඒ ස්ටාර්ට් එකෙන් ඔයාට පුළුවන් කෙලින්ම BIT එකට යන්න. හැබැයි BIT එක කියලා කියන්නේ උපාධි පාඨමාලාවක්. මේ උපාධි පාඨමාලාව අවුරුදු 3ක පාඨමාලාවක්. ස්ටෙප් 3කින් තමයි මේක තියෙන්නේ. එතකොට FIT එක නැත්නම් ෆවුන්ඩේෂන් එක කරලා ඔයා ඊට පස්සේ යනවා ඩිප්ලෝමා එකට. එතකොට ඔයාට පුළුවන් ඒ ෆවුන්ඩේෂන් එක කරලා දැන් ඔයා සාමාන්‍ය පෙළ ලියන කෙනෙක් නම් ඩිප්ලෝමා එක අවුරුද්දක් කරලා ඊට පස්සේදී ඔයාට A level වලට යන්න. එතකොට ඔයාට හිතෙනවා නම් A level කරන ගමන් මට ඩිප්ලෝමා එක කරන්න බෑ. ඒ නිසා මම ඩිප්ලෝමා එකෙන් නතර වෙනවා. අන්න. එහෙමනම් ඔයාට පළවෙනි අවුරුද්ද කරලා FIT එකෙන් පස්සේදී පරිගණක විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙක් විදිහට ඔයාට එතනින් නවතින්න පුළුවන්. ඊට පස්සේ A level කරලා ඔයාට කන්ටිනියුටි එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා මං අවුරුදු 2ක් මේක ඉගෙන ගන්නවා. ඒ කියන්නේ FIT එක කරලා ඊට පස්සේ DIT එක කරලා ඒ කියන්නේ Diploma in Information Technology කරලා ඊට පස්සේ HNDIT ඒ කියන්නේ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව. ඉතින් ඔයාලට ඒකට යන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා එතෙන් නවතින්නත් පුළුවන්. එතකොට 6 ඩිප්ලෝමා එක කරලා ඔයාලට නවතින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හිතනවා ඩිග්‍රී එකම කරනවා කියලා. එහෙමනම් ඔයාලට අවුරුදු 3ම කම්ප්ලීට් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට පළවෙනි අවුරුද්දෙන් නැවතුනොත් ඩිප්ලෝමා ධාරියෙක් විදිහට, ඔයා දෙවෙනි අවුරුද්දෙන් නැවතුනොත් 6 ඩිප්ලෝමා ධාරියෙක් විදිහට, තුන්වෙනි අවුරුද්දත් ඔයා කම්ප්ලීට් කළොත් BIT උපාධිධාරියෙක් විදිහට ඔයාට මේ කෝස් එක ඔයාට කම්ප්ලීට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා පුතේ. ඒ තමයි දැන් ඔයා හිතන්නකෝ අද වර්තමානයේ ලෝකයේ තියෙන්නේ කොහෙද කියලා. මේට අවුරුදු 20කට විතර කලින් අපි හිතුවේ නැහැ ටීවී එක දාන රිමෝට් එක වගේ රිමෝට් එකකින් අපිට ලයිට් එකක් ඔන් කරන්න පුළුවන්. අපිට ෆෑන් එකක් ඔන් කරන්න පුළුවන්, ඕෆ් කරන්න පුළුවන් කියලා. හැබැයි වර්තමානයේදී ටීවී එකක් ඔන් ඕෆ් කරනවා වගේ ෆෑන් එකක් ඔන් ඕෆ් කරන්න පුළුවන් රිමෝට් එකෙන්. ඊට පස්සේදී අපිට බිම ඉඳගෙන කැමරාවක් උඩට යවලා රිමෝට් එකකින් කැමරා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඩ්‍රෝන් කැමරා එක. ඒ තරමට තාක්ෂණය දියුණු වෙලා. හැබැයි ඊටත් වඩා එහා ගිය තාක්ෂණයක් මේ වෙනකොට තියෙනවා. මොකද්ද? ඒකට කියනවා AI කියලා. දැන් එතකොට අපි AI කියලා කියන්නේ ඇත්තටම මේ කම්පියුටර් සයන්ස්. එතකොට කම්පියුටර් සයන්ස් වලදී අනාගත ලෝකය තනි කරම කම්පියුටර්. මොකද මුල් කාලයේදී කාමරයක් විතර විශාල වුණ කම්පියුටර් එක අද වෙනකොට අපිට අතේ ගෙනියන්න පුළුවන් තරමට පොඩි වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් වැඩ පරාසය මුළු මහත් ලෝකයේම අනාගතය තීරණය කරන එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ වගේ FIT කරලා BIT දක්වා ඉගෙන ගත්තට පස්සේදී ඔයාට එතනින් තව එහාට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ආචාර්ය උපාධිය දක්වා යන්න පුළුවන්. ඔයාට ඒ තරම් දුරට ඉගෙනගෙන ඔයාට පුළුවන් ICT ෆීල්ඩ් එකේ ඉහළම තැනකට යන්න.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව වගේ රටක IT ඉන්ඩස්ට්‍රි එකේ අපි කොහොමද ජොබ් එකකට ඇප්ලයි කරන්නේ? අන්න එතන ගැටලුවක් තියෙනවා. නමුත් ඔයාලා FIT කෝස් එක කරනකොට කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලව WhatsApp group එකකට අපි ඇඩ් කරලා තියෙනවා. ඒ WhatsApp group එකේදී internship වලට IT සයිඩ් එකෙන් තියෙන job vacancies හැම එකක් ගැනම ඔයාලව ඉන්ෆෝම් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඒවට ඇප්ලයි කරන්න. එතකොට නිකමට හිතන්න දැන් ඔයා සාමාන්‍ය පෙළ කරන කෙනෙක්. එතකොට FIT කෝස් එක කරලා මේ කෝස් එක මාස 3න් කරලා ඔයා ගියාට පස්සේදී දැන් ඔයාට වයස අවුරුදු 17යි කියමුකෝ. එතකොට 17යි. BIT එක ඩිග්‍රී එක කරනකොට අවුරුදු 3යි. 17 ඉඳන් අවුරුදු 3ක් කියලා කියන්නේ ඔයාට අවුරුදු 20යි. සාමාන්‍ය ලංකාවේ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ගන්න කෙනෙකුට අවුරුදු 25ක් 26ක් විතර වෙනවා. හැබැයි ඔයා FIT කෝස් එක කරලා අවුරුදු 20ක් වෙද්දී ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි හැමදාම තියෙන බවන්නේ ඇමරිකාවේ වගේ තැනකට යන්නනේ. අන්න ඒ වගේ තැනකට යන්න නම් ඔයාලා හොඳට බලන්න මේ වගේ රටවල් වල ළමයි කොයිතරම් ඉක්මනින් තමන්ගේ උපාධිය කම්ප්ලීට් කර ගන්නවද කියලා. ඒකට ඔයාලට අන්න ඒ වගේ ලොකු chance එකක් වෙනවා මේක. ඒක නිසා FIT course එකෙන් BIT එක වෙනකන් යන එක තමයි ආට හොඳම දේ වෙන්නේ. මොකද අනාගත ලෝකය කියලා කියන්නේ තනිකරම information technology. අපි යමු එතකොට මොනවද මේ FIT ඇතුලේ තියෙන්නේ කියලා දැනගන්න. FIT පුතේ මොඩියුල්ස් 3කින් තියෙනවා. පළවෙනි මොඩියුල් එක ICT application. මොකක්ද ICT application කියලා කියන්නේ? මේක තනිකරම practical යන session එකක්. එතකොට ICT applications වලදී ඔයාට Microsoft වල ඉඳලා Visual Basic, JavaScript මේ හැම දෙයක් පිළිබඳවම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි අපි පොතේ දැනුම නෙමෙයි අපිට ප්‍රායෝගික දැනුමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මොනතරම් ඉගෙන ගත්තත් ප්‍රැක්ටිකල් අපිට වැඩ කරන්න ගියාට පස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අන්න ඒක නිසා ICT application වලදී ප්‍රැක්ටිකලි ඔයාලව මේකට සූදානම් කරනවා. එතකොට ICT කියලා කියන්නේ පුතේ ඉංග්‍රීසිත් එක්ක යන කලාවක් විෂයක්. එතකොට අපිට මේකෙදී ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. එතකොට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරද්දී පරිගණකය දන්නේ නැත්නම් කම්පියුටර් එක දන්නේ ඉංග්‍රීසි භාෂාව නම් අපි අනිවාර්යෙන් ඉංග්‍රීසි කියන එක දැනගන්න ඕනේ. මොකද අද වෙනකොට ලංකාවේ ගොඩක් අය ඉංග්‍රීසි කියන එක දකින්නේ රාක්ෂයෙක් විදියට. හැබැයි මේක හරි සුන්දර භාෂාවක්. ඒ වගේම ICT වගේ දෙයක් ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි කියන එකත් ඔයාලට ප්‍රැක්ටිකලි වැඩිපුර පාවිච්චි කරන්න වෙනවා. එතකොට grammar ඒ වගේම spoken මේ හැම දෙයක්ම ඔයාලට මේ FIT course එකකින් කියලා දෙනවා. එතකොට ඔයාට අමතර ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් බලන්න ICT course එකක් ඇතුලේ ඔයාට තියෙන ලොකු opportunity එකක් ඔයාගේ language skill එක හොඳට develop කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දන්නවා 1 එකතු කළාම 2යි කියලා. හැබැයි 1 එකතු කළාම කෙනෙක් කියන්න පුළුවන් ඒක උත්තරේ 1යි නැත්නම් 3යි කියලා. මොකද ඒක ගණිතයේ තියෙන සංකීර්ණතාවය. එතකොට පරිගණකය කියලා කියන්නේ පුතේ මේ වගේ ගණිතමය සූත්‍රයක් මත පදනම් වුණ තාක්ෂණයක්. හැබැයි මේක ඉලක්කම් දෙකකින් විතරයි තියෙන්නේ. බිංදුව සහ 1. එතකොට අර වගේ ලොකු ගණිත සූත්‍ර වලට හුරු වෙලා ඉන්න අපිට මේ සරල පරිගණක භාෂාව තේරුම් ගන්න අමාරුයි සංකීර්ණ භාෂාවන් වලට හුරු වෙලා ඉන්න නිසා. ඉතින් mathematics කියන එක ඔයාලට අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා පරිගණකය පාවිච්චි කරනකොට. නැත්නම් information technology කියන විෂය හදාරනකොට ඒක ඔයාලට ඉගෙන ගන්න වෙනවා. අන්න ඒ විදිහට තමයි අපේ modules 3 ඔයාලා වෙනුවෙන් modify වෙලා හැදිලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේදී අතිශයින්ම වැදගත් දේ මොකක්ද? exam එක. අපි මොන දේ ඉගෙන ගත්තත් පුතේ ඒකට
අපි බලන්න ඕනේ ඉගෙනගත් දේවල් අපි කොයිතරම් දුරට ප්‍රගුණ කරලා තියෙනවද කියලා. ඒ සඳහා අපි එක්සෑම් එකක් තියෙනවා. මේ එක්සෑම් එක ටෙස්ට් එකක් විදිහට. එහෙම නැත්නම් MCQ එක්සෑම් එකක් විදිහට මේ මොඩියුල්ස් 3ට අදාළව තියෙනවා. ඒක එකක්. ඊට පස්සේදී තව එක්සෑම් එකක් තියෙනවා පුතේ ඔයාලට. ඒක ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. ඒ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙන්නේ ICT applications වලට සහ English module එකට. නැත්නම් English for ICT කියන මොඩියුල් එකට තමයි මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙන්නේ. එතකොට ඔයාලට මේ මොඩියුල්ස් තුනම කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් Zoom තාක්ෂණය ඔස්සේ. හැබැයි පුතේ මේ එක්සෑම් වලට ආලා කොළඹ යුනිවර්සිටි එකට නැත්නම් කොළඹ විශ්වවිද්‍යාලයට එන්නම වෙනවා. එතකොට මොඩියුල්ස් තුනට එක්සෑම් තුනක් තියෙනවා, ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. එතකොට දවස් 5ක් ඉන්න ඕනද? නැහැ. එක දවසකයි මේ ඔක්කොම ටික තියෙන්නේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයා ලංකාවේ එහා කොනේ හිටියත් ඔයාට එක දවසකදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා බොහොම පහසුවෙන් මේ එක්සෑම් තුනට ෆේස් කරලා ඒක කම්ප්ලීට් කරලා එක දවසින් ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒ ගැන බයක් වෙන්න දෙයක් නැහැ. එතකොට ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව ගැන අපි ඉස්සරහට කතා කරන්න සූදානම්. එතකොට මේ කෝස් එකේදී නැත්නම් FIT එකේදී ඔයාලට හම්බ වෙන සම්පත්දායකයන් කවුරු වගේද? මොකද ඔයාලව සන්නද්ධ කරන්න නම් ඒකට මේ විෂය පිළිබඳව ප්‍රවීණ දැනුමක් තියෙන විශාරද දැනුමක් තියෙන පිරිසක් ඕනේ. ඉතින් මේ තමයි ඔයාලට හම්බ වෙන ඒ ප්‍රවීණ විශාරද දැනුම තිබෙන ඔයාලගේ පළවෙනි සම්පත්දායකත්වය. එතුමා තමයි මේ වෙනකොට මොරටුව විශ්වවිද්‍යාලයේ PIT උපාධි පාඨමාලාවේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ FIT වැඩසටහනේ ICT මොඩියුල් එකේ ඒ වගේම කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන සහ eSoft Metro campus එකේ හිටපු සහකාර කතිකාචාර්යතුමෙක් වෙන, ඒ වගේම ලංකාවේ මේ වෙනකොට টොප් ලෙවල් එකේ තියෙන කම්පැනි එකක ඩිජිටල් මාර්කටිං එක්සිකියුටිව් විදිහට කටයුතු කරන, ඒ වගේම YouTube SEO කෙනෙක් විදිහට සහ මේ IT ඉන්ඩස්ට්‍රි එකේ පුළුල් පරාසයක බොහොම දැවැන්ත වැඩ කොටසක් කරන මිස්ටර් හිරුණ කෞශික ඔයාලගේ ලෙක්චරර් කෙනෙක් විදිහට ඔයාලත් එක්ක හම්බ වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මිස්ටර් හිරුණකත් එක්කත් කතා කරලා බලමු. ඔයාලට මිස්ටර් හිරුණකගෙන් මොන වගේ දෙයක්ද මේ FIT කෝස් එකේදී ගන්න පුළුවන් වෙන්නේ කියලා. මිස්ටර් හිරුණක අපි කතා කරමුද? Thank you, Mr. Dilshan, giving the warm introduction. මාව ඇහෙනවද ඔයාලට? මට පොඩ්ඩක් මුලින්ම කියන්න මාව ඇහෙනවද කියලා please raise up hand. message එකක් දාන්න පුළුවන්. හරි, ගයන්ත. right. කාටත් සුබ උදෑසනක් වේවා. මගේ නම හිරුණ. ඉතින් Mr. Dilshan කිව්වාගේ මම ගැන පොඩි හැඳින්වීමක් කරලා අපි කොහොමද කෝස් මොඩියුල්ස් ඒ දේවල් ගැන ඔයාලත් එක්ක කතා කරමු. එතකොට මේ FIT ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න ඔයාලා දැන් වෙනකොට after O level ලියපු අය තමයි මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් මම දැනට අවුරුදු 10ක් 9.5ක් වගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක තියෙනවා. සහ මම ඉන්ෆෝටෙක් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ අවුරුදු 4.5ක් 5කට අධික කාලයක්. ආසන්න වශයෙන් අවුරුදු 5කට වගේ කාලයක් අපි එකට වැඩ කරනවා. දැනට බැජස් මට හිතෙන්නේ අපි යුනිවර්සිටි ඔරියන්ටඩ් බැජස් එක්ක අපි බැජස් 7-8ක් ඒ වගේ බැජස් සහ FIT බැජස් උත් අපි more than 10 වගේ කරලා තියෙනවා. එතකොට ඒ වගේ සෙෂන්ස් එක අපි සහ ඇඩෝන් සෙෂන්ස් ඒ වගේ ගොඩක් අපි ඉන්ෆෝටෙක් කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක වැඩ කරලා තියෙනවා. මොකද මම කලින් වැඩ කරපු ESOP Metro campus එක සහ IDM එකත් එක්ක ඉන්නකොට තමයි මට මේ opportunity එකත් හම්බුනේ සහ මම government non state universities වලත් visiting lecturer කෙනෙක් විදිහට වැඩ කරනවා සහ ආසන්න වශයෙන් පහුගිය මාසෙත් මට offer එකක් ආවා තවත් university එකකින් එයාලගේ diploma එකත් conduct කරන්න කියලා. සහ දැනට මේ වෙනකොට healthcare sector එකේ ඉන්න
number 1 brand එක digital marketing executive විදියට මම වැඩ කරනවා සහ මගේ team එකක් එක්ක අපි ඔයාලට පේන ගොඩක් දේවල් අපි හරහා සිද්ධ කරන දේවල් තමයි. එතකොට IT industry එකට අත්පොත් තියන්න යන ඔයාලට මේ FIT program එක වැදගත් වෙන්නේ ඇයි? මමත් ඔයාලා වගේම තමයි after O level සහ O level වලට IT කරපු අය මෙතන ඉන්න පුළුවන්. IT නොකරපු කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඇයි මේ FIT program එක O level ලියපු කෙනෙක්ට වැදගත් වෙන්නේ? ඔයා මේ වෙනකොට පාසල් විෂය නිර්දේශයත් එක්ක සමහරට IT කියන එක විෂයක් විදියට උගන ගනිපු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් IT වලට ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට IT වලට ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එකේ වැදගත්කම මොකක්ද? මොකද මේක ගවර්න්මන්ට් පිළිගන්න යුනිවර්සිටි එකකින් ඔෆර් කරන එකක්. රයිට්? ඒතකොට ගවර්න්මන්ට් පිළිගන්න යුනිවර්සිටි එකකින් ඔෆර් කරන එකක් වෙනකොට වැදගත්කම තමයි ඔයාට මේක ගැන සර්ටිෆිකේට් වලට ආයි වොරි වෙන්න දෙයක් නැහැ. මොකද සමහර ආයතන තියෙනවා සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. හැබැයි ඒකේ වැලිඩ් එකක් නැහැ. ඔයා කොහාට හරි අරන් ගියාට පස්සේ not valid. but FIT program එක මේක ඔයාට ඔෆර් කරන්නේ කොළඹ යුනිවර්සිටි එක. එතකොට ලංකාවේ තියෙන top ranking යුනිවර්සිටි එකක්. එතකොට FIT certificate එක ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඒකේ valid එක සම්බන්ධයෙන් validity එක සම්බන්ධයෙන්. එතකොට ඒක ඔයාට LinkedIn හරහා ඒ වගේ platform එකකුණත් ඔයාට show off කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනම තැනක පිළිගන්නවා. එතකොට IT වලට කිසිම knowledge එකක් නැති කෙනෙක්ට මේක තේරෙවිද තියෙන ප්‍රශ්නයක්. එතකොට මේකේ lectures කරන්නේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක් ඔයාලට තියෙන්නේ. එතකොට practical විතරයි තියෙන්නේ. ද theory උගන්වන්නේ නැද්ද? නැත්නම් සමහර කට්ටිය කියනවා note විතරයි දෙන්නේ practical කරන්නේ අපිට program එක කරාට පස්සේ කිසිම දෙයක් බෑ කියලා. හැබැයි මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට සිංහලෙන් සහ ඉංග්‍රීසි කියන මීඩියම් දෙකෙන්ම ලෙක්චරින් කරනවා. ඔයාලගේ පහසුව සඳහා සමහර ඉංග්‍රීසි වචන සිංහලෙන් කතා කරනවා. but ගොඩක්ම ඔයාගේ එක්සෑම් එක නම් ફોකස් වෙන්නේ ඉංග්‍රීසි. හැබැයි ඉංග්‍රීසි කියලා බය වෙන දෙයක් නැහැ. මොකද ඔයාට හොඳම ලෙක්චරර් කෙනෙක් තමයි ඉංග්‍රීසි වලටත් ඉන්නේ. ඒක නිසා ඔයාට ඒ ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඒක පර්සනලි මම රෙකමන්ඩ් කරනවා. ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බෙන නොලෙජ් එක ඩිප්ලෝමා එකකින් හම්බෙනවා හා ඒ කියන්නේ ඒ හා සමානවට වඩා පොඩ්ඩක් වැඩියෙන් කියලා මට හිතෙනවා. මොකද මම ඩිප්ලෝමා සමහර යුනිවර්සිටිස් වල කරලා තිනවා. හැබැයි ඒ වගේ තියෙන ටයිම් ෆ්‍රේම් එකත් එක්ක සමහරලාට ස්පීඩ් කරනවා. හැබැයි අපි එහෙම නෙවෙයි. සමහරලාට නයිට් සෙෂන්ස් දාලා වුණත් අපි ඒ දේවල් කවර් කරලා හරි විදියට ළමයව එක්සෑම් එකට වාඩි කරවනවා. එතකොට එක්සෑම් එකේදීත් ඔයාට බය වෙන දෙයක් නැහැ. මොකද අපේ පාසින් රේට් එක ගොඩක්ම ඉහළයි. ඒ කියන්නේ ෆේල් වෙන්නේ නැහැ මේක. ෆේල් වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක එක්සෑම්ස් ඒ දේවල් ෆලෝ අප් කරගන්න පුළුවන්. එතකොට මට අනිත් ස්ලයිඩ් එකට ගියොත් බලා ගන්න පුළුවන් අපේ කෝස් මොඩියුල්ස් මොනවද කියලා. එතකොට මේ FIT ICT application module 103 කියන එකේදී ඔයාට මොඩියුල්ස් 8කින් තමයි සම්පූර්ණයෙන් මේ දේවල් ටික කවර් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට මෙන්න මෙතන තියෙනවා මේ computing for society. මෙන්න මේ මොඩියුල් එක. මම මෙතන මාක් කරපු මොඩියුල් එක. එතකොට මෙන්න මේ computing for society කියන එකේදී ඔයාට IT කරපු කෙනෙක්ට හෝ නොකරපු කෙනෙක්ට උනත් මේ ICT කියන එකේ වැදගත්කම කොහොමද මේක මේ ප්ලාන්ට් වෙලා තියෙන්නේ. දැන් O level IT කරපු කෙනෙක්ට මේක ඕකේ. හැබැයි O level IT නොකරපු කෙනෙක්ට උනත් අපි තුන් වෙන ස්ට්‍රීම් එකක් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට මූලිකව මේ IT කියන දේ මේක තුල කවර් කරනවා. මේ computing for society කියන දේ තුලදී. ඊට පස්සේ introduction to computer. මොකද එකපාර ඔයාට Word Excel PowerPoint උගන්වන්න යන්නේ නැහැ. ඔයාට ඉස්සෙල්ලා ඊළඟට කම්පියුටර් එක කියන මොකක්ද කම්පියුටර් එකේ තියෙන දේවල් hardware software ඒ දේවල් ටික ඔයාට ඉස්සෙල්ලා familiar කරවනවා. එතකොට ඒවත් එක්ක ඔයාට කොහොමද මේක වැඩ ටික කරන්නේ? ඒ දේවල් මේ කම්පියුටර් එකේ තියෙන input output ඊට පස්සේ storage ඒ memories ගැන හැම දෙයක් ගැනම networking මේ හැම දෙයක් ගැනම ඔයාට මේක තුලින් cover කරනවා මෙන්න මේ introduction to computer කියන කොටස තුලදී. ඊළඟට තමයි තියෙන්නේ end user applications ඒ කියන්නේ Word, Excel, PowerPoint. ඒතොර Word වලදී electronic document එකක් අපි හදන විදිය මොකද ඔයාට මේ FIT වලින් ගමන් කරලා ඔයාට කලින් පෙන්නපු වගේ ඔයාගේ BIT දක්වා යනකොට ඔයාට assignments කරන්න වෙනවා. ඒ වගේම document prepare කරන එක ඒක ඔයාට සමහරට FIT කරලා ඔයාට නවත්තන්න හිතේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට ඒ ගන්න IT skill එක ඔයාට ඕනම direction එක use කරන්න පුළුවන්. ඊළඟට තමයි තියෙන්නේ spreadsheet for calculations. ඒ කියන්නේ ඔයාට කොහොමද Excel වල වැඩ කරන්නේ සරලව කිව්වොත්. ඒතර Excel වලට equal වෙන softwares තියෙනවා. ඒවයි වැඩ කරන්නේ කොහොමද? සහ ඊළඟට තියෙන electronic presentation not only PowerPoint
PowerPoint විතරක් නෙවෙයි ඔයාට ඊළඟට ඒකත් එක්ක තියෙන මල්ටිමීඩියා මොඩියුල් එකක් කවර් කරනවා 2D graphics හදනවා ඊළඟට Photoshop audio editing video editing මේක like buffet එකක් මේකේ හැම දෙයක්ම ඔයාට ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක සහ ඒකේ ප්‍රැක්ටිකල් කොටස් ටික කවර් කරනවා. ඒ දේවල් එක්ක තමයි ඔයාට මේ කෝස් මොඩියුල් එක කවර් කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් ඊළඟට ඩේටාබේස්. මේක ඉතාමත් වැදගත් දෙයක්. මේක හරියට අල්ලගත්තේ නැති වුණොත් ඔයා මොන ඉන්ඩස්ට්‍රි එක මොන ඩේටාබේස් පැත්තකින් ගියත් ඔයාට එතකොට සමහර දේවල් ඒ හෝල්ස් ඔයාට ඒක වහන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට අනිවාර්යෙන් මෙන්න මේ ඩේටාබේස් data and database කියන කොටස ගොඩක් වැදගත් වෙනවා logically වැඩ කරගන්නේ කොහොමද data store කරන්නේ කොහොමද ඒ දේවල් ගැන ඔයාට idea එක දෙනවා සහ ඊළඟට internet and web application basically මොකක්ද internet කියලා කියන්නේ internet එකේ වැඩ කරන්නේ කොහොමද සහ ඊළඟට web application development එක අපි කතා කරනවා ඊළඟට තවත් වැදගත් වෙන මොඩියුල් එක මම සාමාන්‍යයෙන් මෙන්න මේ මොඩියුල්ස් ටිකට මාරම කැමතියි මොකද 5 6 7 8 මොකද ඒවා actually ඔයාගේ life එකේ ගැටලු විසඳන්න තියෙන මොඩියුල්ස් ටික සහ ෆන්ඩමෙන්ටල් ඔෆ් ප්‍රෝග්‍රෑමින් කොහොමද හිතන්නේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ කොහොමද කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල බේසිස් මොනවද ඒ හැම දෙයක්ම ඔයාලට මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ඔෆ් ප්‍රෝග්‍රෑමින් වලදී කියලා දෙනවා මීට අමතරව ඔයාගේ අපිට ඉඩ තියෙන ටයිම් එක අනුව AI ෆන්ඩමෙන්ටල්ස් ඒ වගේම තව LinkedIn ඒ වගේ දේවල් ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයා ඉන්ඩස්ට්‍රිය තුල ප්ලාන්ට් වෙලා වැඩ ටික කරගන්නේ කියලා ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි after O level ඔයාලා මේ join වෙන batch එකත් එක්ක අපි cover කරන්නේ. මොකද මේ වෙනකොටත් අපේ තව batches කීපයක් යනවා. එතකොට ඒවත් එක්ක ඔයාට ලොකු idea එකක් ඔයාට ගන්න පුළුවන් කොහොමද මෙන්න මේ subjects ටික කරන්නේ සහ ඒ වගේ තියෙන practical exams සහ ඒවා MCQ exams සහ practical exams තියෙන MCQ exam උනත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒකට කලින් ඒවයි තියෙන model papers ඒව කරනවා. මොකද මේක අමාරු දෙයක් නෙවෙයි. මේකේ හරියට තියරිස් ටික කවර් කරගත්තොත් හරියට ප්‍රැක්ටිකල්ස් ටික එදිනෙදා දෙන වැඩ ටික එදිනෙදා කරගත්තොත් ඔයාට බස් එකේ යන ගමන් වුණත් ඔයාට ට්‍රිප් එකක් යන ගමන් වුණත් ඔයාට රෙකෝඩින්ග්ස් අහන්න පුළුවන් මොකද මම කරන ලයිව් රෙකෝඩින් එකම තමයි ඔයාට රෙකෝඩින් එකක් විදිහට අප්ලෝඩ් කරන්න නැතුව පරණ රෙකෝඩින් අපි ඉන්ෆොට එකේ කොහෙවත් දාලා නැහැ මොකද ඒ දේවල් මුකුත්ම කරලා නැහැ අනිවාර්යෙන් අපි ලයිව් කරන රෙකෝඩින් එකේම දෙයක් තමයි ඔයාට අප්ලෝඩ් කරන්න එහෙම නැති වුණොත් අපි මට මොනවා හරි තව ලෙක්චරයක් වැටිලා හෝ නැත්තම් මගේ තියෙන ෆන්ක්ෂන් එක මොනවා හරි දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ මම ඒ වෙනකොට ඕල්ටර්නේට් රෙකෝඩින් එකක් රෙකෝඩ් කරලා ඔයාලට අප්ලෝඩ් කරනවා ඒක ගැන කිසිම වොරි වෙන්න එපා මොඩියුල්ස් කවර් කරන දේවල් ඒව වොරි වෙන්න එපා මොකද ඔයා අපේ බලන්න අපේ පෝර්ට්ෆෝලියෝස් තියෙනවා LinkedIn වල ඉන්ෆොටෙක් එකේ Facebook වල තියෙනවා අපේ කිසිම බෑඩ් රිවිව් එකක් බෑඩ් කමෙන්ට් එකක් මේ දක්වා නැහැ ඒක නිසා අපිට ඒක ගැන 100%ක් සුරක්ෂිතයි සහ ළමයින්ගේ ට්‍රස්ට් එක තියෙනවා අපිත් එක්ක යුනිවර්සිටි බැජර්ස් වලත් එක්කම ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා FIT අපේ ඊළඟට පටන් ගන්න අපේ ෆ්‍රෙෂ් බැච් එකත් එක්ක ජොයින් වෙන්න after O level අය කරලා ඊට පස්සේ ඔයාට ඔයාගේ පාත්වේ එක සක්සස් කරගන්න ITත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ඉස්සරහට වැඩ කරනකොට කියන්නම් කොහොමද මේ IT job opportunities ඒ දේවල් ඕපන් කරගන්නේ සහ ඉන්ඩස්ට්‍රි එකේ ඔයාට නමක් හදාගන්න මේ දේවල් අපි කතා කරනවා ඉතින් වෙනද වගේම ආරාධනා කරනවා FIT බැච් එකත් එක්ක ජොයින් වෙන්න ජොයින් වෙලා ඉස්සරහට වැඩ ටික කරගෙන යමු over to you Mr. Dilshan thank you thank you Mr. Hiruna ඉතින් පුතේ දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති ඔයාලව ගයිඩ් කරන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අපි පීනන්න ඉගෙන ගන්න නම් වතුරට අනිවාර්යෙන් බහින්න ඕනේ හැබැයි අපිට හිතුමනාපෙට වතුරට බහින්න බෑ. වතුරේ ගිලෙන්නේ නැතිව වතුරේ හොඳට පීනලා සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට හරියට ගයිඩ් කරන ගයිඩ් කෙනෙක් අපිට ඉන්න ඕනේ. ඉතින් ඒ අතින් බැලුවට පස්සේදී ලංකාවේ ඉන්න හොඳම ප්‍රවීණ දේශක මඩුල්ලක් ඔයාලට ඉන්නවා. එතකොට ඔය අපි ගොඩක් කලාවට බය අපි කියනෝනේ කඩුව දානවා කියලා. කඩුව කියලා කියන්නේ බොහොම සීරු මාරුවෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්නේ. ඒ කඩුව කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවකට අන්න ඒක සීරු මාරුවට පාවිච්චි කරන්න ඕනේ කියලා අපි හිතන් ඉන්නවා. මොකද බැරි වුණොත් එහෙම අපි සමාජය ඉස්සර අපහසුතාවයකට පත් වෙයි කියලා අපේ හිතේ පොඩි දෙයක් තියෙනවා. නමුත් ඇත්තටම මේක හරි සුන්දර භාෂාවක්. හරි ලේසි, හරි සරලයි ඉගෙන ගන්න. ඒ බය නැති වෙන්න ඕනේ. ඉතින් අපි බලමු කවුද ඔයාලට මේ ඉංග්‍රීසි භාෂාව කියන මේ සුන්දර භාෂාව කියලා දෙන්නේ. මිස් නිෂානි ලක්ෂිකා.
Miss Nishani Hello, අපි කතා කරමු. everybody. Good morning. And Mr. Dilshan, thank you very much for your wonderful introduction about me. And congratulations, everybody, for taking your first step in your higher education with Infotech College of Business and IT, one of the Sri Lanka's, best private education institutes in teaching, especially IT along with English. Really nice that you have selected this institute as your first step. So, to talk about me first, who am I? Mr. Dirshan had already done a little introduction about me, but let me also share a few words about I myself. I am Miss Nishani Gunawardana. ඉතින් මම සිංහලත් මික්ස් කරන්නම් ඕගලන්ට හරියටම තේරුම් යන්න අවශ්‍ය නිසා අද දවසේ ඔරියන්ටේෂන් එක ඉතින් මම මේ වෙනකොට සසෙක්ස් ජාත්‍යන්තර පාසල් ජාය එක රැඳී සිටිනවා විදුහල්පතිවරියක් විදිහට. ඊට අමතරව මම බාහිර කතිකාචාර්යවරියක් ඔයගලන් දන්න විදිහට ඉන්ෆොටෙක් එකත් එක්ක සහ ඊට අමතරව මෙට්‍රොපොලිටන් කොලෙජ් එළිවල සහ ඊටත් අමතරව ඕස්ට්‍රේලියා යුනිවර්සිටි ඕස්ට්‍රේලියාවත් එක්ක ඇෆිලියේටඩ් යුනිවර්සිටි එකක් එක ලංකාවේ තියෙන. ඉතින් ඒ වගේම තමයි මොනවාද මගේ qualification ගැන කතා කරෝතින් education qualification මේ වෙනකොට මම masters of arts තියෙනවා පුතේ University of Canada linguistics කියන විෂය පදය හරහා ඔය අහලා ඇති linguistics කියන එක linguistics කියන්නේ language එක සම්බන්ධයි කියන එක හරිද ඊට පස්සේ මගේ දෙවෙනි master එක මම වෙලාවේ read කරගෙන යන ගමන් ඉන්නේ තාම following Masters of Arts in TESOL, teaching English as a second language from Open University Sri Lanka. ඊට අමතරව පුතේ මගේ bachelor's එක තියෙන්නේ Bachelor's of Education අධ්‍යාපන උපාධියක් තියෙනවා. මට අධ්‍යාපන වේදී විශේෂ උපාධියක් Horizon Campus මාළඹෙත් එක්ක. ඉතින් ඊට අමතරව TKT module 3ක් මට තියෙනවා Cambridge University එකත් එක්ක. TKT module 1 2 3 කියන modules 3. සහ ඊට අමතරව කතා කරොත් මගේ work experience හරියට මම කවුද දැන් දැනට තාන්නේ මගේ වර්තමාන ප්‍රොෆයිල් එක මම විදුහල්පතිවරියක් විදියට වැඩ කරනවා කියන එක සහ මගේ history එක ගත්තොත් මම මේ වෙනකොට අවුරුදු 14මාරක කාලයක් education industry එකේ රැඳිලා ඉන්නවා. ඉතින් මම කලින් විදුහල්පතිවරියක් වෙන්න කලින් මම Esoft Metro Campus ඔයා දන්නවා අහලත් ඇති. ඒකේ ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදිහට work කරා branches 42 මේගොල්ලන්ගේ campus එකේ සායිට අමතරව Cambridge English කියන program එකෙත් academic coordinator විදිහට branches 42 මම වැඩ කරා. ඊට කලින් ගත්තොත් මම පාසල් ගුරුවරයෙක් ලංකාවේ තියෙන ජාත්‍යන්තර පාසල් කීපයක් එක්ක ICM සහ Sussex ඇතුළුව සහ ඉතින් අපි යමු ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න. මම හිතනවා මම කවුද කියන එක ගැන ඔයගලන්ට අදහසක් ඉන්න ඇති. ඉතින් මේ ඉංග්‍රීසි වලට අර අපේ දිර්ෂාන් කිව්වා වගේ ගොඩක් අය පොඩි චකිතයක් ඇති වෙනවා එකපාරටම මේක හරි තේරුම් ගන්න අමාරුයි. එහෙම නැත්නම් මහා භයානක දෙයක් විදිහට තමයි ගොඩක් අය සැලකන්නේ. ඉතින් ඒක එහෙම නැහැ කියන එක මම බොහොම ප්‍රත්‍යක්ෂ විදියට කියන්න කැමතියි අද දවසේ. ඒක පොඩ්ඩක්වත් එහෙම නැහැ. මේක මේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක බොහොම සරලයි සහ අපිට විනෝදයෙන් ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? මම පොඩි දෙයක් ඒකට කියන්නම් මේ විදිහට වගේ බය නැති. හරිද? අපි දැන් ගත්තොත් පුතේ ගොඩක් අයට අමාරු දෙයක් නේ මෙන්න මේ ඉංග්‍රීසි කතා කරනවා කියන එක. ඉංග්‍රීසි කතා කරනවා කියන එක. හරිද? ඒ කියන්නේ අපි කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි කියලා. ස්පෝකන් ඉංග්‍රීසි කියලා කියන්නේ ඒ කියන්නේ ඒකයි අපිට අමාරු වෙලා තියෙන්නේ කියන එක අපි චුට්ටක් බලමුකෝ පුතේ මෙහෙමයි ලෝකයේ ඕනම භාෂාවක් ඔයා මේක හොතට අහගන්න ලෝකයේ ඕනම භාෂාවක් ඉගෙන ගන්න යනකොට අපි කියනවා ඔබ පියවර 4ක් ඔස්සේ ආ යුතුයි කියලා මොනවද මේ පියවර 4 අපි කියනවා listening speaking reading and writing මෙන්න මේ පියවර 4 ඔස්සේ ඔබ ආ යුත්තේ පුතේ පළවෙනි කාරණාවට ආයිත් කියන්නේ listening කියන එකට listening කියන්නේ පුතේ අහුම්කන් දීම හරිද ඒක තමයි පළවෙනි පියවර ඉතින් ඔයා චුට්ටක් බලන්න ඔයාගේ ජීවිතේ ඔයා කොහෙද හුඟක් දීලා තියෙන්නේ ඉංග්‍රීසි වලට කියලා. මම මේ වෙලාවේ කිසිම පාසලක්වත් කිසිම ආයතනයක්වත් විවේචනයක් කිරීමක් සිදු කරන්නේ නැහැ. හැබැයි මට යථාර්ථය කතා නොකරත් බෑ මේ වෙලාවේ. පුතේ ඒක මෙහෙමයි. දැන් ඔයා බලන්න ඔයාට ඉංග්‍රීසි වලට වෙන වෙලා තිබ්බ විනාඩි 35 40 දිවත් පාසල් කාලේ කාල පරිච්ඡේදය ඇතුළතදීවත්
ඔයාට මේ ඉංග්‍රීසියෙන් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැහැනේ පුතේ. ඇත්ත කතාවක් නේද? සිංහලෙන් තමයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. එතන ඔයාට listening අඩු ගන්න ඉංග්‍රීසි පීරියඩ් එකේ ඉඳලා ඔයාට listening improve වෙලා නැහැ. නේද? ඔයා ගෙදර එනවා. නැවත වතාවක් ඔයාට සිංහල background එකක් ගෙදරක් තියෙන්නේ. ඔයා කඩේකට යනවා, public event එකකට යනවා. පුතේ මේ කොහේ ගියත් ඔයාට ඇහෙන්නේ මොකක්ද? සිංහල. ඉතින් ඔයාට ජීවිතේ කොහේදීවත් හරියට ඉංග්‍රීසි listening improve වෙලා නැහැ. පැහැදිලිද? නේ? එතකොට පුතේ දෙවෙනි පියවර තමයි මෙන්න මේ ස්පීකින් කියලා කියන්නේ. නේද? කතා කරන එක. ඉතින් පුතේ පළවෙනි පියවර සිද්ධ වෙන්නේ නැතුව දෙවෙනි පියවර මැජික් එකක් වගේ වෙනවා කියලා ඔයා හිතනවා නම් කොහෙත්ම වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඕකයි අපි අති බහුතරයකට ඉංග්‍රීසි කතා කරගන්න බැරි. ඉංග්‍රීසි අමාරු නිසාවත් අපිට ඉංග්‍රීසි බැරි නිසාවත් ලංකාවේ අපිට ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරු මහා අප්‍රංශයක් නිසාවත් නෙමෙයි. ඔය එකක්වත් නෙමෙයි හේතු කාරණා. මෙන්න මේ පියවර හරියට අපි ගියේ නැති නිසායි හේතුව. හරිද? ඉතින් මගේ සෙෂන්ස් ඇතුලේ මම ඔයාට ෆුල් ඉංග්‍රීසි වලින් තමයි ලෙක්චර්ස් කන්ඩක්ට් කරන්නේ. දැන් ඔයා බය වෙන්න එපා. අම්මෝ ෆුල් ඉංග්‍රීසි වලින් කොහොමද ලෙක්චර් එකක් අපි කවදාකවත් අහලා නැහැ එහෙම එකක්. කොහොමද මේක තේරුම් ගන්න බැරි වෙයිද? එහෙම නැත්නම් මේක බෝරින් වෙයිද? නෑ. එහෙම පුට්ටක්වත් වෙන්නේ නැහැ. මම ගොඩක්ම සරල ඉංග්‍රීසියෙන් තමයි ඔයාට කතා කරන්නේ. හරිද? ඕනම ලෙවල් එකක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මම කතා කරන ඉංග්‍රීසි. මොකද ගොඩක් සරලව කතා කරන්නේ. හරිද? ඉතින් මොනවාම හරි අපහසුතාවයක් තියෙනවා නම් මම ගොඩක් ෆ්ලෙක්සිබල් ලෙක්චර් කෙනෙක්. ඔයාට ඕන වෙලාවක මට කියන්න පුළුවන් මිස් එක තේරුනේ නැහැ මට කියද්දි. ඉතින් මට ආයෙත් පාරක් ඒක රිපීට් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඉංග්‍රීසි වලින්ම තමයි. හරිද? සහ ඔයාලට ඊළඟ එක තමයි ෆුල් ඉංග්‍රීසි ලෙක්චර් එකකට ඇටෙන්ඩ් වෙනකොට මේක බෝරින් වෙයිද? නැහැ. එහෙම බෝඩ් ගතියක් ඔයාට එන්නේ නැහැ පොඩ්ඩක්වත්. මොකද රීසන් එක තමයි පුතේ ඇක්ටිවිටීස් තියෙනවා ක්ලාස් එකේ. එක දිගට මම කතා කරනවා ඔයා අහන් ඉන්නවා එකක් වෙන්නේ නැහැ පුතේ. හරිද? මම කතා කරනවා ඊළඟට ඔයා ඇක්ටිවිටි එකක් කරනවා ගේම්ස් තියෙනවා ක්ලාස් එක ඇතුලේ. හරිද? මොකද මම ඉංග්‍රීසි උගන්වන ආකාරය ටිකක් වෙනස්. විනෝදජනක විදියට තමයි මම උගන්වන්නේ. එතකොට මගේ ලෙසන්ස් ඇතුලේ පුතේ ගේම්ස් සහ ඇක්ටිවිටීස් කියන දෙක ඔයාට තියෙනවා. කොටින්ම කිව්වොත් ඔයා ග්‍රැමර් ග්‍රැමර් අපි සරලව ගමු ටෙන්සස් කියන කාරණාව. ග්‍රැමර් කියන ටෙන්සස් නෙමෙයි තව ගොඩක් තියෙනවා. ඔය ටෙන්සස් කියන එකත් ඒ විදිහටම මම ගොඩක් gamified activities හරහා ගේම්ස් ආකාරයෙන් තමයි උගන්වන්නේ. හරිද? එතකොට ටෙන්සස් විතරක් නෙමෙයි ඉතුරු අපි කතා කරන සියලු ග්‍රැමර් කාරණා අනිවාර්යෙන්ම බොහොම විනෝදජනක විදියට ඔයාලට මගෙත් එක්ක ක්ලාස් එක ඇතුලේ ඉගෙන ගන්න පුළුවන්. දැන් අර කලින් ඔතනදී සඳහන් කර කාරණාවක් තිබ්බා අපේ IT ලෙක්චරර් මිස්ටර් හිරුණා ප්‍රැක්ටිකල්ස් මේක ඇතුලේ වෙන්නේ නැද්ද? දැන් ගොඩක් අය හිතන දේ තමයි මේක ඔන්ලයින් කරන්නේ කොහොමද එතකොට ප්‍රැක්ටිකල් කරන්නේ? දැන් ගොඩක් ඔන්ලයින් කරන ඩිප්ලෝමාස් වල හෝ ඒ අදාළ කෝස් ප්‍රෝග්‍රෑම්ස් වල පුතේ මොනවද ගොඩක් වෙලාවට තියරිස් විතරයි කතා කරන්නේ. හැබැයි මේ ඉන්ෆෝටෙක් එකේ අපි ඕගලන්ට දෙන බෝනස් එකක් තමයි තියරි සහ ප්‍රැක්ටිකල් කියන කරුණු දෙකම අපි කරනවා. දැන් ඔයාට ප්‍රශ්නයක් කී කොහොමද මේක මේ ඔන්ලයින් ප්‍රැක්ටිකල් කරන්නේ? අපි කරනවා ඔන්ලයින් ප්‍රැක්ටිකල් අපි කරලා පෙන්නනවා ඒක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න විතරයි තියෙන්නේ ඒකට. මොකද්ද ඔයාලා කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි ලයිව් සම්බන්ධ වෙන්න රෙකෝඩින්ග්ස් අහන්නේ නැතුව. රෙකෝඩින් එක අහන්න කරන්නම දෙයක් නැතිම අවස්ථාවකදී විතරක් රෙකෝඩින් එක අහන්න පුතේ ඇරෙන්න අනිත් හැම අවස්ථාවකම අපිත් එක්ක ලයිව් ජොයින් වෙන්න සජීවීව ඉන්ටරැක්ට් වෙන්න ලෙක්චරර්ස්ලාත් එක්ක. අන්න එතකොට ඔයාලට ප්‍රැක්ටිකල්ස් කරන්න පුළුවන් අපිත් එක්කම අපේ ගයිඩන්ස් එකත් එක්කම. පැහැදිලිද? ඉතින් ඔන්න ඕකයි ලයිව් කරන එකේ ඔයාලට ගන්න පුළුවන් ලොකුම ඇඩ්වාන්ටේජ් එක. හරිද? සහ ඊට අමතරව මේ කියන ප්‍රෝග්‍රෑම් එකේ පුතේ මොනවද ඔයාට අපි උගන්වන්නේ සහ මොනවද ඔයාට අලුතෙන් ජීවිතේට ගන්න පුළුවන් දේවල් මෙන්න මේ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක හරහා දැන් මේ ඔරියන්ටේෂන් එකේ දිගටම කියපු කාරණාවක් තමයි මිස්ටර් දේශාන් සහ මිස්ටර් හිරුණ කියන අපේ විද්වත් මණ්ඩලයේ ඉන්න දෙන්නම කිව්ව දෙයක් තමයි දැන් ඉංග්‍රීසි නැතුව IT කරන්න බැහැනේ නේද ඉංග්‍රීසි සහ IT කියන්නේ මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ නේද ඒ කියන්නේ IT කොහෙත්ම ඉගෙන ගන්න බෑ ඉංග්‍රීසි නැත්තම්. මොකද ඉංග්‍රීසි පිළිබඳව හොඳ දැනුමක් එහෙම නැත්තම් අර මම කලින් කිව්ව මේ listening, speaking, reading, writing කියන ඔය හතරම ඔයාට ඉතාම චතුර ලෙස පුළුවන්කම තියෙන්න ඕන IT කරන්න නම් නේද? මොකද ඔය තියෙන සියලු දේ තොරතුරු තාක්ෂණයේ තියෙන ඉංග්‍රීසි මාධ්‍ය බේස් වෙලානේ. කොහෙන්වත් සිංහලෙන්වත් දෙමළෙන්වත් වෙන ලැන්ග්වේජ් එකකවත් IT බේස් වෙන්නේ නැහැනේ නේද? IT කියන සබ්ජෙක්ට් එක සම්පූර්ණ බේස් වෙලා තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් එක්ක. ඉතින් මොනවද මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි කරන්නේ? පුතේ මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි කාරණාව විදියටම අපි ඔයාලට උගන්වනවා කලින් අපි සඳහන් කරා වගේ ඔයාට හරියට ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එක කොහොමද ඉම්ප්‍රූව් කරන්න කියන කාරණාව.
ඒ කියන්නේ වාගේ sannivedanaya කොහොමද ඉෂ්ට කරන්නේ? කොහොමද ඒක සඵල කරගන්නේ? ඒ කියන්නේ අදහසක් කොහොමද හරියට ප්‍රකාශ කරගන්නේ ඉංග්‍රීසි මාධ්‍ය භාවිතා කරලා? දැන් ඔයා හිතයි මට තාම හිතා ගන්න බෑ කතා කරන හැටි. මම වචනයක්වත් කතා කරලා නෑ මීට කලින්. ඉතින් මම කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මේ මිස් කියන විදිහට? නෑ බය වෙන්න එපා. මම ඔයාට මුලින් ඉඳලම කියලා දෙනවා. මුලින් ඉඳලම මම හිතනවා ඔයා ඉන්නේ බිගිනර් ලෙවල් එකේ කියලා. ඒ නිසා බිඳුවේ ඉඳලම මම ඔයාට කියලා දෙනවා කොහොමද වචනයක් ගලපගන්නේ. බය නැතුව කොන්ෆිඩන්ට් එකකින් අයි කොන්ටැක්ට් එක හරියට තියාගෙන කොහොමද වචන කතා කරන්න කියන කාරණාව මම ඔයාලට උගන්වන්න ලේසියි. ස්පෙෂලි ස්පෝකන් ඉංග්ලිෂ් සහ කොමියුනිකේෂන් ස්කිල් ඉම්ප්‍රූව්මන්ට් කියන එක. ඒ විතරක් නෙමෙයි දැන් ඔයා හයර් ස්ටඩීස් කරන්න බලාගෙන ඉන්න නිසා සහ ඔයාට ඔරල් ටෙස්ට් එකකුත් වෙන නිසා ඔයාගේ එක්සෑම් එකේ අන්තිමට ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කොහොමද හරියට සෙනගක් ඉස්සරහට ගිහිල්ලා දැන් ෆේස් ටු ෆේස් කන්වර්සේෂන් එකක් විතරක් නෙමෙයි පුතේ. හරිද? සෙනගක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද හරියට කතා කරන්නේ? පබ්ලික් ස්පීකින් කියන concept එකත් මම ක්ලාස් එක ඇතුලේ ඔයාලට කතා කරනවා. හරිද? ඉතින් ඊට අමතරව අපි රයිටින් පැත්තට ගියොත් පුතේ කොහොමද වාක්‍යයක් හරියට ලියාගන්නේ? how to write a sentence properly කියන කාරණාව උගන්වනවා මම. වාක්‍යයක් ගැලපීමේ ආකාරය හරිද? ඊට අමතරව පැරග්‍රාෆ් එකක් ලියන්නේ කොහොමද? හරිද? සහ එසේ එකක් ලියන්නේ කොහොමද කියන කාරණා ටික කතා කරනවා. ඊට අමතරව ටෙන්සස් ටික කතා කරලා ඉවර කරනවා. බය වෙන කිසිම දෙයක් නැහැ. හරිම ලේසි, right? ඊට අමතරව තවත් ග්‍රැමර් කරුණු කාරණා ගොඩක් තියෙනවා. දැන් සෙන්ටෙන්සස් ලියනකොට ඔයාලට අවබෝධ කරගන්න ඕන තවත් දේවල් තියෙනවානේ. වචන පිළිබඳ අවබෝධය. මේවා එක වචනයක් දැක්කොත් ඒ වචනේ මොකක්ද කියන එක ගැන පුතේ ඔයාලට අදහසක් තියෙන්න ඕන. මේක noun එකක්ද, verb එකක්ද, adjective එකක්ද, adverb එකක්ද, මොන જાතිය වචනයක්ද මේ? එහෙම නැත්නම් වචන හැදෙන හැටි කොහොමද කියන කාරණාව උගන්වන්නට නියමිතයි පන්තියේ. ඒ කියන්නේ ඔයාලට වචන හදන්න පුළුවන් හැකියාව පන්තියේදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. උදාහරණයක් පොඩි සෙන්ටෙන්ස් එකක් ලස්සන කරලා ගන්නෙ කොහොමද? නේ අපි හැමෝම ආසයි ලස්සනට ලියන්න ලොකු වචන ගලපලා. ඉතින් ඒක අපි උගන්වනවා ක්ලාස් එක ඇතුලේ. සහ ඊටත් අමතරව පුතේ listening skill එක improve කරනවා. මොකද මම ඉංග්‍රීසි වලින් කතා කරන නිසා. සහ ඔයාගේ මේ ටෙස්ට් එකේ අන්තිමටත් ඔයාලට එනවා listening පොඩි questions කීපයක්. හරිද? එතකොට native English speaker කෙනෙක් කතා කරන දෙයක් අහුම්කම් දීලා ඔයා කොහොමද තවත් දෙයක්කට උත්තර දෙන්නේ? නේද? ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන දෙයක් ඒක. නේද? ඔයා කවදා හරි work life එකේ වෙන්න පුළුවන්, university life එකේ වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසි වලින් කතා කරද්දී ඒක තේරුම් ගන්නේ කොහොමද කියන දේ. එහෙම නැත්නම් listening skill එක අනිවාර්යෙන් improve කරනවා class එක ඇතුළේදී. හරිද? ඊට අමතරව පුතේ අනිවාර්යෙන්ම ඔයාගේ reading skill එකත් improve කරනවා. දෙයක් කියවලා කොහොමද අවබෝධ කරගන්නේ කියන එක ගැන අවබෝධයක් දෙනවා. පැහැදිලිද? ඉතින් ඔය කියන විදිහට දැන් ඔයාගේ සම්පූර්ණයෙන්ම දැන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සම්පූර්ණයෙන්ම ඕවරෝල් ඩෙවලොප්මන්ට් එකක් ඔයාලට ක්ලාස් එක අන්තිමේදී ගන්න පුළුවන් මාස කිහිපය අවසන් වෙනකොට. හරිද? ඉතින් ඔන්න ඔය ටික තමයි OVVක ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකේ. බය වෙන්න එපා පොඩ්ඩක්වත් ඉංග්‍රීසි වලට. හරිද? මේක බොහොම සරලයි සහ විනෝදයි ඉංග්‍රීසි කියන භාෂාව. ඉතින් ඔයාට හිටියට වඩා ගොඩක් ලොකු මට්ටමකට යන්න පුළුවන්. අනිත් විශේෂම කාරණාව තමයි පුතේ අවසාන වශයෙන් මට කියන්න ඕන. මේ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවරුණාට පස්සේ ඔයා නැවත වතාවක් තව කොහෙවත් ඉංග්‍රීසි කරන්න යන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. වෙන කොහෙවත් කැම්පස් එකකටවත්, යුනිවර්සිටි එකකටවත්, ආයතනයකටවත් තවත් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරන්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයා ඉංග්‍රීසි කියන විෂය ඔයාගේ විෂයපතේ විදිහට තෝරගෙන ඔයා ඒක ඔස්සේ ඉදිරියට යන කෙනෙක් නම් මේ මං වගේ කිසි ගැටලුවක් නැහැ. ඔයාට තවත් ඉදිරියට ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා. හැබැයි ඔයා වෙනම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට මම මේලා වැඳුරගෙන තියෙන නිසා වෙනම ඔයාට තවත් අවබෝධයක් ගන්න කියලා ඉංග්‍රීසි කෝස් එකක් කිරීමේ අවශ්‍යතාවය නැහැ ඔයාගේ ජීවිතේ. මොකද මෙතනින් සියල්ලම අර මිස්ටර් හිරුණ කිව්වා වගේ සියල්ලම ඔයාට මෙතනින් හොඳ බේස් එකක් අපි දෙන්නේ. right? ඉතින් මේක ජීවිත කාලයටම වළංගු වෙන ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? Right. I think I wish you all the very best to everyone to join with my lectures. I'm waiting until we start the first session. And all the very best everyone who have joined today for the orientation. And have a nice day. We'll be meeting soon. And over to you, Mr. Dilshan. Thank you, Miss Nishani. Right. එහෙමනම් දැන් අපිත් එක්ක ඉන්න තුල පුතාලට තේරෙනවා දැන් ඔයාලා ඉන්නේ කොයි වගේ තැනකද කියලා. සහ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න තැන ගැන. ඉතින් ඇයි ඔයාලා ඉන්ෆෝටෙක් කොලෙජ් එකම තෝරගන්න ඕනේ? මොකද ඉන්ෆෝටෙක් කොලෙජ් එක තමයි පුතේ FIT කෝස් එකට ලංකාවේ ලෙක්චර්ස් කරන එකම ආයතනය, හොඳම ආයතනය. මොකද BIT ඩිග්‍රී එකට විතරයි කොළඹ යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් කරන්නේ. එතකොට BIT ඩිග්‍රී එකට ෆවුන්ඩේෂන් එක බවට පත්
FIT course එක තියෙන්නේ Infotech College එකේ. තියෙන්නේ ඒක government එකේ register කරපු ආයතනයක්. රජයේ ලියාපදිංචි ආයතන ඔයාලට බලා ගන්න පුළුවන් WP 19884 කියන ලියාපදිංචි අංකය යටතේ රජයේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අනිත් ස්ලයිඩ් එකට යමු. මේක වැදගත් පුතේ. ඒ තමයි ලෙක්චර්ස් තියෙන කාල සීමාව මාස 4යි ඔයාලගේ course එක. අප්‍රේල් මාසයේ 26 වෙනිදා course එක පටන් ගන්නවා. ඒ කියන්නේ ලබන සෙනසුරාදා. උදේ 11 ඉඳලා දවල් 1 වෙනකන් එකක් තියෙනවා. ඊට පස්සේදී හවස 3 ඉඳලා හවස 5 වෙනකන් තව ලෙක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ ඉරිදා උදේ 11 ඉඳලා 12:30 වෙනකන් තව එක ලෙක්චර් එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ පුතේ මේක රෙකෝඩින් දෙනවා තමයි. හැබැයි රෙකෝඩින් දෙන්නේ ලයිව් රෙකෝඩින් එකේ පමණයි. ඒ කියන්නේ මේ ලෙක්චරර්ස්ලා පුතේ ඔයාලට ලයිව් ස්ට්‍රීමින් එක හරහා ඇවිල්ලා ඔයාලට ලෙක්චර් එක කරනවා මිසක් ප්‍රී රෙකෝඩඩ් එකක් නෙමෙයි ඔයාලට එදා දවසේ ලෙක්චර් එකේදී ප්ලේ වෙන්නේ. එතකොට ඔයාලගේ ලෙක්චරර් එක්ක ලයිව් කතා බහ කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, විසඳ ගන්න පුළුවන් හැම දෙයක්ම මෙතන වෙනවා. ඊට අමතරව ඔයාලට මේ යම් ආකාරයකට මොන යම් හෝ හේතුවක් නිසා ලෙක්චර් එකට එන්න බැරි වුණා හෝ ලෙක්චර් එකේ අපහැදිලිතන තියෙනවා නම් ඒක නැවත නැවතත් අහලා දැනගන්න ඔයාලට ලර්නින් මැනේජ්මන්ට් නැත්නම් LMS එක හරහා ඔයාලට පුළුවන්කම හම්බ වෙනවා ඒ රෙකෝඩින් බලන්න. අපි යමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා දැනගන්න. ඔන්න අතිශය වැදගත්ම දේ payment options. එතකොට ඔයාලට පුතේ මේකේ packages තුනක් තියෙනවා. ඒ packages තුන ගැන කියන්න කලින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මෙතන කහ පාට එකේ තියෙන limited seats available කියලා. ඇත්තටම ඉතාමත්ම සීමිත ආසන ප්‍රමාණයක් විතරයි තියෙන්නේ මේ වෙනකොට. ඒක නිසා මයි පුතාලා ඔයාලට දැන් රෆ්ලි අයිඩියා එකක් තියෙනවනේ ඔයා මේ කෝස් එක කරන්න ඕනේ කියන එක ගැන. එහෙම රෆ්ලි අයිඩියා එකක් තියෙනවා නම් අදම ඔයාගේ ෂීට් එක බුක් කරගන්න කියන කාරණාව කියලා මම එන්නම් පේමන්ට් වලට. එතකොට ඔයාලගේ පළවෙනි ඔප්ෂන් එක monthly payment එකක් විදිහට යන්න පුළුවන්. එතකොට registration නැත්නම් admission fee එකක් තියෙනවා 1000. ඊට පස්සේ monthly payment එක 6000 විදිහට මාස 3කට ඔයාලට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට second option එක තියෙනවා. ඒක installations 3කට තමයි ඔයාලට කියන්නේ කොටස් 2කට ගෙවන්න පුළුවන්. ඒ කොටස් 2කට ගෙවනකොට admission fee එකක් නැහැ. එතකොට 8500 ගානේ දෙකක් ඔයාලට ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලට එතෙන්දී රුපියල් 3000ක විශේෂ වට්ටමක් ඩිස්කවුන්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි option එක සම්පූර්ණයෙන්ම ඇඩ්මිෂන් ෆී එක ෆ්‍රී. එතකොට සමස්ත පාඨමාලා ගාස්තුව රුපියල් 4000ක් අඩුවෙන් ඔයාලට රුපියල් 15000ක් ගෙවලා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එකපාරම ඔයාලට ගෙවනවා නම් ඔයාලට රුපියල් 4000ක ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. රුපියල් 15000යි. එතකොට කෝස් ෆී එකට ඔයා ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් කෝස් ෆී එක 19000ක් බවට පත් වෙනවා. සහ මොනියම් හෝ හේතුවක් නිසා ඔයාලට මේ ඔප්ෂන් තුනට යන්න බැරිව ඔයා වෙන ඔප්ෂන් එකක් හොයනවා නම් ඒකට මොකද කරන්න පුළුවන්? ඒකෙදි පුතේ ඔයාලට පුළුවන් group එකක් හදාගන්න. ඔයයි තව යාළුවෝ දෙන්නෙකුයි. ඔයයි තව යාළුවෝ දෙන්නෙකුයි. එතකොට තුන් දෙනෙක්ගේ group එකක් හදාගෙන එතකොට ඔයාලට පුළුවන් 12000 වලට මේ FIT course එක follow කරගෙන යන්න. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි මේ මොන දේ කළත් ආසන සීමා සහිත නැත්නම් sheets තියෙන්නේ limited. ඒක නිසා අද හෙටම 26 වෙනිදා course එක පටන් ගන්නවා. අද හෙටම ඔයාගේ sheet එක book කරගන්න. එතකොට මෙන්න මෙතන අතිශය වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි කලින් සඳහන් කරන්නේ පුතේ ඔයාලට exam වලට කොළඹ යුනිවර්සිටි එකට එන්න ඕනේ කියලා. මෙන්න මේ exam fee ටික ඔයාලට තියෙනවා. එකක් exam එකට register වෙන්න ඔයාලට 4000 pay කරන්න වෙනවා. ඊට පස්සේදී e-test එකේ එක paper එකකට 3000 ඔයාලට pay කරන්න වෙනවා. ඒ වගේම practical fee එකට ඔයාලට ඒ තවත් payment එකක් තියෙනවා. හැබැයි මේ payment මම හිතන්නේ ඒක 4500 වගේ තියෙන්නේ මට. ඔව් 4500.
හරිද? එතකොට ප්‍රැක්ටිකල් සෙෂන් වලට එක්සෑම් එක. මේක ඔයා කවද්ද ගෙවන්න ඕනේ? අදද? හෙටද? නැත්නම් ලබන සතියේද? නෑ. මේක පුතේ ඔයා ගෙවන්න ඕනේ එක්සෑම් එක කිට්ටු වෙනකොට. ඒ කියන්නේ එක්සෑම් එක තියෙන්නේ මේ අවුරුද්දේ අවසානයේදී. ඒක දෙසැම්බර් 31 වෙනිදාට කලින් එක්සෑම් එක තියෙනවා. ඒ කාල සීමාව වෙනකොට මේක ඔයා යුනිවර්සිටි එකට පේ කළාම හරි. තේරුණාද? ඒ කියන්නේ FIT එකේ මේ එක්සෑම් ෆී එක ඔයා ගෙවන්න ඕනේ කැම්පස් එකට. කැම්පස් එකට ගෙවන්න එක්සෑම් කාලය කිට්ටු වෙනකොට ඒක හදිසියක් නෑ. එහෙම කරලා ඔයා මේ කෝස් එකට එන්න පුළුවන්. එතකොට කොහොමද ලියාපදිංචි වෙන්නේ? නැත්නම් රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ඔයාලට දැනටමත් Google ෆෝරම් එකක් හම්බ වෙලා ඇති. ඒ Google ෆෝරම් එක ඔයා ෆිල් කරන්න. ඒ වගේම ඔයාලගේ කෝඩිනේටර් ඉන්නවා. ඉතින් ඔයාලගේ කෝඩිනේටර් එක WhatsApp group එකකින් ඔයාලට පුළුවන් සහ දැන් මේ වෙලාවේදී Zoom chat එකට Google ෆෝරම් එකේ link එක ආවා. ඉතින් ඔයාලට ඒක කොපි කරගෙන හරි කොහොම හරි ඔයාලට පුළුවන්කම තියෙනවා. ඩෙඩ්ලයින් තියෙන්නේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා හවස 6ට. අප්‍රේල් මාසයේ 25 වෙනිදා හවස 6ට කලින් ඔයාගේ ෂීට් එක බුක් කරගන්න ඕනේ. හැබැයි පුතේ එච්චර කාලයක් ගන්න එපා. මොකද මේක හරි ඉක්මනට ෆිල් වෙනවා. සමහරක් විට ඔයා පරක් වුණොත් එහෙම ඔයාගේ ෂීට් එක ඔයාට නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට වෙන මොනවාම හරි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් විස්තර මොනවා හරි කෝස් එකේ පේමන්ට් සම්බන්ධයෙන් හරි වෙන මොනවා හරි හෝ දෙයක් දැනගන්න ඕන නම් ඔයාට WhatsApp නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඉතින් පේමන්ට් එක කරන්න ඕනේ කොහොමද කියලා bank details තියෙනවා. Bank of Ceylon, Infotech, College of Business and IT කියලා. ඉතින් ඔන්න බලන්න රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ ලියාපදිංචි ආයතනයේ නමින්ම තමයි බැංක් account එක තියෙන්නේ. ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඒ details ටික තියෙනවා. එතකොට ඔයාලට අපිව සම්බන්ධ කරගන්න විස්තර දැනගන්න පුළුවන් අපේ මේ contact numbers තියෙනවා, WhatsApp number එක තියෙනවා, emails තියෙනවා, අපේ website එක තියෙනවා. ඔයාලට මේවට visit කරලා දැන් මේ numbers වලට කතා කරලා නැත්නම් WhatsApp එකෙන් contact කරගෙන email එකට message එකක් දාලා ඔයාලට පුළුවන් අපිව contact කරගෙන වැඩි විස්තර දැන කියා ගන්න. ඉතින් ඔය විදිහට තමයි පුතේ මේ කාරණාව වෙන්නේ. අමතක කරන්න එපා. ඔය FIT course එක කළාට පස්සේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහතික කරලා දෙනවා ඔයාට වටිනා ලියුමක් ඔයා BIT course එකට සුදුස්සෙක් වෙලා ඉන්නවා කියන්නේ. ඒක නිසා සාමාන්‍ය පෙළ ලියපු ගමන් ඔයා විශ්වවිද්‍යාල උපාධියකට සුදුස්සෙක් බවට පත් වෙනවා FIT course එකෙන්. ඉතින් ඒ සඳහා ඔයාට හොඳම පාර හැදිලා තියෙනවා Infotech එකත් එක්ක දිග ගමනක් යන්න පුළුවන්. හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. දැන් ඔයාලගේ පාරේ මෙච්චර වෙලා අපිනේ කතා කළේ. දැන් මගේ දුර පුතාලා කතා කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ඕන